අපේ තව වෙලාව තියෙනවා. හයි කාලෙක ඉඳන් අප්ලෝඩ් කරන්න ආසාවෙන් හිටපු එඩිට් කරගන්න කම්මැලිකම හිටපු vlog එකක් වලට මම ෆයිනලි අරන් ආවා. ගොඩක් දෙනෙක් මේක රික්වෙස්ට් කරලා තිබ්බා. මම කියන්න ඕනේ නෑ මගේ සෝෂල් මීඩියා ෆලෝ කරනවා නම් ඔල්රෙඩි දන්නවා. ඔයාලා දැන් මම මේ කොහෙද යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා මේ ප්ලේස් එකත් ඔයාලා දන්නවා. දන්නේ නැති කට්ටියට කියන්නේ අපි යන්න ලෑස්ති වෙලා ඉන්නේ තායිලන්ඩ්. අපි ටිකක් වෙලාසනින් මේ එයාපෝට් එකට ආපේ ෆ්ලයිට් එක තියෙන රෑ අපි රෑට කාලා ආපු නැති නිසා පොඩි ස්නැක් එකක් ගත්ත කන්න. අද මම තනියෙන් මේ ෆ්ලයි කරන්නේ මාත් එක්ක යන සෙට් එකම මම වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. ඔයාට තායිලන්ඩ් ටුවර් එකක් යන්න ආසාවක් තියෙනවා. තායිලන්ඩ් ටුවර් එකක් ප්ලෑන් කරලා තියෙනවා නම් ඔයාට මේ වීඩියෝ එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න කලින් අපේ අක්කා කෝල් එකක් ගත්තා. ඉතින් ඇත්ත එකත් කතා කර ඉඳලා අපි දැන් මේ යන්නේ මොන හරි ඩ්‍රින්ක්ස් මම හිතන්නේ ගන්න මට මතක විදිහට අපි සෙට් එක මෙම හරිම නිදහසේ ඉඳන් හිටියට මේ වෙද්දිත් අපේ ගේට්ස් ඕපන් වෙලා තියෙන්නේ. අපි ගියේ නෑ අන්තිමට මං හිතන්නේ අන්තිම මොහොතේ තමයි ගේට්ස් හොයාගෙන අපි සෙට් එක කලබලෙන් තිව්වේ. ඩියුටි ෆ්‍රී එකේ තියෙන දේවලුත් පොඩ්ඩක් බලාගෙන යද්දී අන්තිමට ගේට්ස් ගාවට යද්දී පුදුම දිග කිව් එකක් තිබ්බා. හැබැයි වැඩි වෙලාවක් අපි හිටියේ නෑ. ටක් ගාලා අපි ෆ්ලයිට් එකට බෝඩ් වුණා. අපි අද ෆ්ලයි කරන්නේ ආයේෂියා. මේ මගේ ආයේෂියාවල ෆස්ට් ටයිම් නෙමෙයි. මොකද මම ඊට කලිනුත් ආයේෂියා ෆ්ලයි කරලා තියෙනවා. හැබැයි මේ මගේ තායිලන්ඩ් යන ෆස්ට් ටයිම්. අපි ෆ්ලයි කරේ රෑ. ඒ වෙලාවේ හොඳටම ලංකාවට වැස්ස. හැබැයි ෆ්ලයිට් එක ඔන් ටයිම්. ගොඩදෙනෙක් මගෙන් අහලා තිබ්බා එයා ඒෂියා ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකට අනුව නම් එයා ඒෂියා කියලා කියන්නේ හොඳ බජට් ඔප්ෂන් එකක්. මං ගියපු දැනට ෆ්ලයි කරලා තියෙන හැම ෆ්ලයිට් එකකම එම ලොකු අවුලක් උන්නේ නැහැ. ෆ්ලයිට් එක ලංකාවෙන් ටේක් ඔෆ් කළා විනාඩි 10ක් විතර ගියාට පස්සේ අපිට අපේ ඩිනර් එක හම්බුණා. මේ මීල්ස් ඔක්කොම අපි ප්‍රී බුක් කරපු මීල්ස්. ඔයාලට කැමති නම් ෆ්ලයිට් එකේදී වුණත් මීල්ස් අරගන්න පුළුවන්. හැබැයි ඒවට සල්ලි ගෙවන්න ඕනේ. මම අද try කරන්න තෝරගත්තේ බේක් මැක් ඇන්ඩ් චීස් එකක්. මේක මගේ මේ try කරන first time. guys ඒක පුදුම රහයි. ඔයාලා ආයේෂියා fly කරනවා නම් අනිවාර්යෙන් ඒක try කරන්න. ආයේෂියා flights තෝරගද්දි මම යාලගේ ආසම දේ තමයි යාලගේ කෑම. ඇත්තටම යාලගේ කෑම හරිම රසයි. වගේම අපි ටිකට්ස් බුක් කරාට පස්සේ අපිට කැමති විදියට කස්ටමයිස් කරලා අපේ මීල් එක හදාගන්න පුළුවන්. ඩිනර් එක අරන් මට හොඳටම නිින්ද ගියා. කැප්ටන් announcement එකට තමයි හැරුණේ. අපි දැන් ලෑන්ඩ් කරන්න තමයි යන්නේ. ගයිස් මෙන්න මේ විදිහට තමයි බැංකොක් වලට ලෑන්ඩ් කරද්දී බැංකොක් අපිට උඩින් පෙනුනේ. මාරම ලස්සනයි. මේ වෙනකොට බැංකොක් වලට පාන්දර 4:00ට විතර ඇති. ඔන්න එහෙනම් අපි සේෆ්ලි බැංකොක් වල ලෑන්ඩ් කරා. තව දෙයක්. ඔයාලා ආයේෂියා ෆ්ලයිට් එක කෙනවා නම් ඔයාලා එන්නේ DMK එයාපෝට් එකට. එහෙම නැත්නම් ඩොන් මුවන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. හැබැයි ඔයාලා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හරි තායි එයාර්වේස් හරි ෆ්ලයි කරනවා නම් ඔයාලා ලෑන්ඩ් කරන්නේ ස්වර්ණ භූමි එයාපෝට් එක. ස්වර්ණ භූමි එයාපෝට් එකේ ලොකු ඉමිග්‍රේෂන් කිව් එකක් එහෙම තියෙන්න පුළුවන්. එතකොට ඒ ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකට එහෙම ලොකු වෙලාවක් යන්න පුළුවන්. හැබැයි අපි මේ ලෑන්ඩ් කරපු එයාපෝට් එකේ එහෙම ලොකු ඉමිග්‍රේෂන් කිව් එකක් තිබ්බේ නැහැ. ලෑන්ඩ් කරලා පැය භාගයක් විනාඩි 45ක් යද්දී අපි අපේ ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. අපි සල්ලිත් මාරු කරගත්තා. මට ඔයාලට දෙන්න තියෙන ටිප් එක තමයි ඔයාලා කොහරි රටකට ට්‍රැවල් කරනවා නම් බහැපු ගමන් මේ එයාපෝට් එකෙන් ලොකු ගාණක් සල්ලි මාරු කරන්නත් එපා. SIM කාඩ් එකක් ගන්නත් එපා. අපි ඩ්‍රයිවර් ඔන් ටයිම් අපිව ගන්න ඇවිල්ලා තිබ්බා. දැන් අපි මේ කෙලින්ම යන්නේ පතාය වලට. අපේ පළවෙනි දවස් දෙක අපි ස්පෙන්ඩ් කරන්නේ පතාය වල. next morning. හයි මේ පහුවෙනිදා උදේ. ඒ කියන්නේ ඊයේ තමයි අපි තායිලන්ඩ් වලට ආවේ. මම ඊයේ දවසම vlog කරේ නෑ. හැබැයි TikTok එකේ ඔයාලට ඒ vlog එකේ ඉතුරු ටික බලා ගන්න පුළුවන්. මම YouTube එකට vlog කරේ නෑ. මොකද ගමන් මහන්සිය නිසා. අපි දැන් මේ යන්න හදන්නේ කොලන් අයිලන්ඩ් පැත්තට. කොලන් අයිලන්ඩ් එකේ full vlog එක TikTok එකේ Facebook එකේ තියෙනවා. ඔයාට ඒක ගිහින් බලන්න පුළුවන්. මේ තමයි පතාය වල අපේ අන්තිම දවසේ. ඒ කියන්නේ අපි අද බැංකොක් යනවා. මට හිතුණා අපි නතර වෙලා හිටපු හොටෙල් එකේ breakfast buffet එක ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. මොකද අපි හිටපු දවස් දෙකේම අපිට මේ breakfast එක හම්බුණා හොටෙල් එකෙන්. ඉතින් මේ හැමදේම අපේ travel package එකට include වෙලා තිබ්බේ. ඉතින් හොඳ breakfast spread එකක් තිබ්බා මෙතන. අනිත් එක කෑමත් රසට තිබුණේ. හැම ප්‍රශ්නයක් අපිට ඇත්තටම උනේ නැහැ. මොකද ගොඩක් අය complain කරන දෙයක් තමයි මෙහි ආවම කන්න
බැරි වෙන එක. බට් අපිට ප්‍රශ්නයක්කුත් නැහැ. මේ තිබ්බ හැම කෑමක්ම අපේ රසට සෙට් වුණා. එහෙම අර අමුතු රසක් එහෙම ආවෙන්නේ නැහැ. ඔයාලා තායිලන්ඩ් පතා යනවා නම් මේ හොටෙල් එක චෙක් අවුට් කරලා බලන්න. තියෙන තැනත් හරිම ලේසි, ඒ වගේම පිරිසිදුයි. නමෝ නම් පාලින් කමෙන්ට් කරන්න මං කියන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා අපි කෙලින්ම ආවේ පතාය වල තියෙන ෆ්ලෝටිං මාකට් එකට. මෙතන වයිබ් එක හරිම අමුතුයි. අර කොරියන් චයිනීස් වයිබ් එකක් තියෙන්නේ. හරිම ෂෝක් මෙතන. අපේ ටුවර් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා ෆ්ලෝටිං මාකට් එකේ බෝට් රයිඩ් එකක්. ඉතින් අපි දැන් ඒකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. පතායාවොත් අනිවාර්යෙන් ෆ්ලෝටිං මාකට් එක විසිට් කරන්න. මොකද මේගොල්ලන්ගේ කල්චරල් දේවල්, ඒ වගේම මෙයාලගේ එක ස්ටෝල්ස්, එක කෑම ಜಾති මේ හැමදේම ඔයාලට try කරන්න පුළුවන්. මෙතන දිවාට වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ හින්දා මිස් කරගන්න නැතුව එන්න. ඔයාලට මෙතන shopping කරන්නත් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි මට දැනෙච්ච දේ තමයි මෙතන වෙන තැන්වලට වඩා ගොඩක් එක්ස්පෙන්සිව් තියෙන දේවල්. ඒ නිසා ඉතින් shopping කරන්න කැමති නම් පුළුවන්. අපි නම් shopping කරේ නෑ. අපි කියව යන්නේ අපේ බෝට් රයිඩ් එකේ පොඩි ප්‍රශ්නයක් වුණා. අපිට වැරදි ටිකට් එකක් තමයි ෂූ කරලා තියෙන්නේ. මට ඉතින් ආපහු මුලට යන්න සිද්ධ වුණා. අපේ කට්ටියව දාලා අපේ ටිකට් එක වෙනස් කරගෙන එන්න. ඉතින් මම දැන් ওই ටිකට්ස් ටික වෙනස් කරගෙන තමයි ආවේ. මට මේකට නැගපු වෙලාවෙ නම් hina ගියා. හැබැයි පස්සේ තේරුනේ මේක හරිම හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා. දැන් ඉතින් අපි බෝට් රයිඩ් එකත් ගිහිල්ලා වෙනම පැත්තකින් තමයි අපිට එක්සිට් වෙන්න තිබ්බේ. අපි කට්ටිය දැන් මේ හොයාගෙන යන්නේ අපේ වාහනේට. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ඊළඟ vlog එකෙන් මම බැංකොක් වල මොකද උනේ කියලා අරන් එන්නම්. බයි.